දැන් අධිරාජ්‍යවාදයක් නැද්ද? බොහෝ දෙනා කල්පනා කරන්නේ දැන් අධිරාජ්‍යවාදය අහෝසි වී කලක් ගත වී ඇති බවයි. සාමාන්‍ය ජනයා පමණක් නොව අප රටේත් යුරෝපයේ ආසියාවේ ඇමරිකාවේ වාමාංශික පිරිස් සමාජවාදීන් පවා අද අධිරාජ්‍යවාදයක් නැතයි කියන ස්ථාවරයට පැමිණ සිටිනවා. මේ නිසා තමයි අමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ නේටෝ රටවල් මෑතකදී දියත් කළ බියකරු යුද්ධ මාංශවාදී මැදිහත් වීම ලෙස ප්‍රජාතන්ත්‍රවාදයේ තහවුරු කිරීමේ ව්‍යායාමයන් ලෙස වාමාංශික පිරිස් සමාජවාදීන් පවා සලකන්නට පෙළඹී තිබෙන්නේ. අපේ රටේ තත්ත්වයක් මීට සමානයි. 1970 දශකයේදී අධිරාජ්‍යවාදයට විනාශය ජනතාවට විමුක්තිය යන සටන් පාඨය අතටගෙන ඉදිරියට පැමිණි මාක්ස්වාදී ලේබලයක් සහිත දේශපාලන පක්ෂ පවා අද අධිරාජ්‍යවාදය ගැන කතා කරන්නේ නැහැ. මේ නිසා වත්මන් යුගයේ අධිරාජ්‍යවාදී රටවලට තමන්ගේ ආක්‍රමණකාරී යුද්ධ සෙසු රටවලට කරන මැදිහත් වීම තමන්ට අවනත නොවන රටවල ආණ්ඩු පෙරලා දැමීම පහසුවෙන් කරන්නට අවස්ථාව උදා වී තිබෙනවා. ඇතැම් අයෙකුගේ තර්කය අද අධිරාජ්‍යවාදයක් තිබෙනවායයි කියන අදහස ප්‍රකාශ කරන අය තවමත් ජීවත් වෙන්නේ 20 වෙනි සියවසේ මැද භාගයේ බව. අපි මෑත කාලීන නිදර්ශන කිහිපයකින් ප්‍රත්‍යක්ෂ මූලක සාධක කිහිපයක් අරගෙන විමසා බලමු අද අධිරාජ්‍යවාදය තිබෙනවාද නැද්ද යන්න. සම්භාව්‍ය අධිරාජ්‍යවාදය අපි හඳුනාගන්නේ යටත් විජිත පැවතීම මගින්. යටත් විජිත සහිත අධිරාජ්‍ය ගොඩනැගුවේ බ්‍රිතාන්‍ය, ඕලන්දය, බෙල්ජියම, ප්‍රංශය, ජර්මනිය, ස්පාඤ්ඤය, පෘතුගාලය වැනි බටහිර යුරෝපීය රටවල් 14. 1898 ඇමරිකානු ස්පාඤ්ඤ යුද්ධයෙන් පසුව ඇමරිකා එක්සත් ජනපදයක් මේ අධිරාජ්‍ය ගොඩනැගීමේ තරගයට එකතු වුණා. 898 ස්පාඤ්ඤ යුද්ධයෙන් අනතුරුව එක්සත් ජනපදයට මුළු කැරිබියානු ප්‍රදේශ කලාපයක් පිලිපීනයක් තමන්ගේ ග්‍රහණයට ගන්නට හැකි වුණා. ඒ යටත් විජිත සහිත අධිරාජ්‍ය ක්‍රමය දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව බිඳ වැටුණා. යටත් විජිත එකින් එක ක්‍රමයෙන් නිදහස ලැබුවා. අද යටත් විජිත එකක්වත් ලෝකේ නැහැ. ඒ නිසා විය යුතුයි ඇතැම් අය කල්පනා කරන්නේ යටත් විජිත නැති නිසා අද අධිරාජ්‍යවාදයක් නැහැ කියලා. අධිරාජ්‍යවාදයෙන් කුමක්ද අදහස් වෙන්නේ? අධිරාජ්‍යවාදයේ පිළිබඳව ඊටම වටිනා සාර ධර්ම ග්‍රන්ථ දහස් ගණනක් ලියවී තිබෙනවා. ඒ අතරින් මගේ මතකයට එනවා 1902 දී ජෝන් හොබ්සන් ලියූ ඉම්පීරියලිසම් a study නැමැති විශිෂ්ට සම්භාව්‍ය ග්‍රන්ථය. ඊට අමතරව V.I. ලෙනින්, බුඛාරින්, රෝසා ලක්සම්බර්ග් වැනි අයත් ඊට පසුකාලීන මාක්සියානු චින්තකයනුත් අධිරාජ්‍යවාදය ගැන බොහෝ පොතපත ලිපි සම්පාදනය කළා. දැන් අපට දකින්නට ලැබෙනවා යටත් විජිත විසිර යාමෙන් පසුවත් නිදහස ලැබීමෙන් පසුවත් අර පැරණි අධිරාජ්‍යවාදී රටවල් වෙනත් ආකාරයකින් ලෝකයේ තමන්ගේ ග්‍රහණය යටතේ තබා ගැනීමට කරන උත්සාහය. අධිරාජ්‍යවාදයෙන් අදහස් වෙන්නේ කිසියම් රටක බලයට පැමිණ බලවත් තත්ත්වයක් ගොඩනගා ගන්නා පාලක පන්තියක් සෙසු රටවල් තමන්ගේ ග්‍රහණයට ගෙන ඒ රටවල සම්පත් තමන්ගේ සුඛ විහරණය හා පැවැත්ම සඳහා ප්‍රයෝජනට ගැනීම. දැන් යටත් විජිත බිඳ වැටීමෙන් පසුව අපට දකින්නට ලැබෙනවා ඇමරිකා එක්සත් ජනපදයේ 1952 දී ඉරානයේ මොසැඩෙක් ආණ්ඩුව පෙරලා දානවා. ගුවතමාලාවේ ජැකෝබෝ ආබෙන්ස්ගේ ආණ්ඩුව පෙරලා දමනවා. ඉන්පස්සේ ඔවුන් වියට්නාමයේ දැවැන්ත බියකරු යුද්ධයක් කරනවා. කාම්බෝජයට පහර දෙනවා. ලාෝසයට පහර දෙනවා.
අධිරාජ්‍යවාදයක් නැතයි කියන අයට කියන්න පුළුවන් ඒ අතීතයේදී. අද එසේ නැහැ කියලා. නමුත් සෝවියට් දේශයෙන් 1991 දී බිඳ වැටීමෙන් පසුව අපට දකින්නට ලැබෙනවා ඉතා බියකරු ආක්‍රමණකාරී යුද්ධ රාශියක්. 1991 පළමුවෙනි ගල්ෆ් යුද්ධය, 95 දී සර්බියාවට පහර දීම, 99 දී සර්බියාවට නොකඩවා දින 78ක් ගුවනින් පාර දීම, 2001 දී ඇෆ්ගනිස්තානයේ යටත් කොට ආක්‍රමණය කොට යටත් කර ගැනීම, 2003 දී ඉරාකය ආක්‍රමණය කොට යටත් කර ගැනීම. මෑත කාලීන නිදර්ශනයක් ගතහොත් වැඩි ඈතක නොවේ. දැන් එක්සත් ජනපදයේ සැලසුම් කොට තිබෙනවා නැගෙනහිර යුරෝපයේ එනම් පැරණි සමාජවාදී නැගෙනහිර යුරෝපීය සමාජවාදී රටවල් කිහිපයක විශේෂයෙන් පෝලන්තයේ සහ රුමේනියාවේ ඇන්ටි බැලිස්ටික් මිසයිල් ඩිෆෙන්ස් සිස්ටම් නමින් ආරක්ෂණ පද්ධතියක් ස්ථාපනය කරන්න. මේ බැලිස්ටික් මිසයිල් නාශක ආරක්ෂණ පද්ධතිය ස්ථාපනය කිරීමේදී ඇමරිකාව කියන්නේ ඉරානයෙන් එල්ල විය හැකි මිසයිල් ප්‍රහාරයකින් මේ රටවල් ආරක්ෂා කිරීම සඳහා තමයි මේක කරන්නේ. නමුත් මෙහි හාස්‍යයට කරුණ ඉරානයේ න්‍යෂ්ටික මිසයිල් නැහැ. ඉරානයේ න්‍යෂ්ටික ආයුධ නැහැ. එපමණ නෙවෙයි ඉරානයට තව බොහෝ කාලයකට න්‍යෂ්ටික ආයුධ නිෂ්පාදනය කිරීමේ හැකියාවක් නැහැ. එසේනම් මේ පිටුපස තිබෙන අරමුණ කුමක්ද? ඒ අරමුණ තමයි රුසියාවේ නැගී එන බලය පාලනය කිරීම සහ අවස්ථාවක් ලැබුණොත් රුසියාව දුබල කිරීම. මෙය අධිරාජ්‍යවාදයේ නොවේ නම් කුමක්ද? තව එක නිදර්ශන ඒත් වැඩි ආතක නොවේ 20 වෙනි සියවසේ මැද නොවේ 21 වෙනි සියවසේ මේ දශකයේදී එනම් 2015 මැයි මාසයේ 8 වෙනිදා ඇමරිකාවේ ජනාධිපති බරක් ඔබාමා ඔරිගන් ප්‍රාන්තයේ නයික් සමාගම් මූලස්ථානයේදී දේශනයක් කරමින් කියනවා ඇමරිකාවේ ආර්ථික ශක්තිය ආරක්ෂා කරන අතර ගෝලීය ආර්ථිකයේ නීති සම්පාදනය අප අතේ තබා ගැනීමට අප වග බලාගත යුතුයි. එසේ කිරීමට අපට නොහැකි වුවහොත් චීනය එය කරනු ඇත කියලා. මෙය අධිරාජ්‍යවාදය නොවේ නම් කුමන විදියකින්ද අපි තේරුම් කරන්නේ? මා කැමති එහි ඉංග්‍රීසි පාඨයම උපුටා දක්වන්නට. We have to make sure that America writes the rules of the global economy while our economy is in the position of strength. Because if we don't write the rules for trade around the world, China will. මේ තමයි අධිරාජ්‍යවාදය. කිසියම් බලවත් ජාතීන් සමූහයකට ලෝකය පාලනය කිරීමට අවශ්‍ය නම් එසේ පාලනය කිරීමට සැලසුම් කරනවා නම් එය ක්‍රියාත්මක කරනවා නම් එය තමයි අධිරාජ්‍යවාදය. නමුත් අද වෙනසක් තිබෙනවා. යටත් විජිත සහිත අධිරාජ්‍ය පැවති සමයේ එය ක්‍රියාත්මක වූයේ තනි ජාතික රාජ්‍යයන්ගේ ස්වභාවයෙන්. බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ඕලන්දය ආදී වශයෙන්. ඔවුන් අතර තරගයක් තිබුණා. නමුත් අද දවසේදී තිබෙන්නේ සාමූහික අධිරාජ්‍යවාදයක්. ඒ සාමූහික අධිරාජ්‍යවාදයේ නියෝජනය කරන්නේ ප්‍රබල බල කේන්ද්‍ර තුනක් විසින්. මේ බල කේන්ද්‍ර තුන සාමීර් අමීන් නැමැති ඊජිප්තු ආර්ථික දේශපාලන විද්‍යාඥයා හඳුන්වන්නේ ලෝකේ පාලනය කරන ත්‍රිත්වය නැත්නම් ත්‍රිමූර්තිය ලෙස. ඒ ත්‍රිමූර්තිය ඔහු කියන පරිදි කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය තුළ ඒකරාශී වී සිටින බටහිර යුරෝපීය රටවල් 15 සහ ජපානය. මේ සාක්ෂි වලින් ඉතාම පැහැදිලි වෙනවා අද දවසේ යටත් විජිත නැති වුණත් වෙනත් ආකාරයකින් අධිරාජ්‍යවාදය එනම් සෙසු රටවල සම්පත් කොල්කා ගැනීමේ ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මක වන බව. මෙය අද යුගයේ මනුෂ්‍ය සංහතියේ මුහුණ පාන ප්‍රධානම අභියෝගය ලෙස 1998 බ්‍රසීලයේ පෝටෝ අලෙග්‍රේ නගරයේ පැවති ලෝක සමාජ සංසදය නැමැති ජන එකතුවේදී එළඹගත් නිගමනය.